Hi everyone, welcome to Effortless Living by Cav YouTube and TikTok channel. අද ඉතින් අපිත් එක්ක යමු සිටි එකේ පොඩි වටයක් ගහලා එන්න මෙල්බන් සිටි එකේ. වීඩියෝ එක ඉතින් දිගටම බලාගෙන ඉන්න පුළුවන් විදියට රෙකෝඩ් කරලා මම දාන්නම්. ගොඩක් කට්ටිය කියලා තියෙනවා මේ මෙල්බන් සිටි එක බලන්න ආසයි. ඒ වගේ වීඩියෝස් වලට දැන් ගොඩක් කට්ටිය කැමතියි. ඉතින් මං හිතුවා පොඩ්ඩක් පුළුවන් විදියට අපි යන්න තැන් ඔයගලන්ටත් පෙන්නන්න. එහෙනම් දිගටම බලාගෙන ඉන්න. right wife ට ක්‍රොසාන් කන්න ඕනේ කියලා ආවා අපි මේ ප්ලේස් එකට ගිහිල්ලා ඉතින් කාලම් බලමු කොහොමද කියලා තත්ත්වය. මේක තමයි තන. හරි මේ ටික තමයි දැන් අපි ගත්තේ. අපි ගත්තා මීසෝ බනෝෆි කියලා ක්‍රොසාන්ට් එකක්. ඊට පස්සේ කොකනට් වියට්නාමීස් කොෆි එකක් සහ මාෂන් ස්ට්‍රෝබෙරි ලුක් එක නම් හොඳයි. කාලම් බලලා කියන්නම් ඉතුරු ටික කොහොමද කියලා. මම හිතනවා ඉතින් හොඳ වෙයි කියලා. මම නිකන් කමෙන්ට් එකක් මොකද යටින් දාන්නම් මේ ටික හොඳයිද නැද්ද කියලා. එහෙනම් දිගටම බලාගෙන ඉන්න. ඇත්තටම වර්ඩික්ට් එක තමයි ක්‍රොසාන්ට් එක සුපිරි. මම කාපු සුප්‍රීම් වගේ ක්‍රොසාන්ට් එකක්. කොෆි එකයි මාෂ එකත් නෙක්ස්ට් ලෙවල්. දැන් පේනවනේ මුකුත් මිතුරු කරලා නැහැ කුරුල්ලටවත්. මේ තියෙන්නේ මෙල්බර්න් චයිනා ටවුන් එක. ඔය දිගටම තියෙන්නේ චයිනීස් කඩ තමයි. රෙස්ටොරන්ට් කැෆේස් ඕව තමයි. right මේ තියෙන්නේ අලුතෙන් අරපු මේ ස්ටේෂන් එක. මේක දැන් මේ එන්ට්‍රන්ස් එක දැන් මේ අලුතෙන්. ඉතින් ලස්සනයි මාරම ලොකු ප්‍රොජෙක්ට් එකක් මේක. එනම යටට යනවා මේ කොහොම පල්ලෙහාට මම පෙන්නන්න යවුඩින්. ඔය තියෙන්නේ ඒක. right චීන කියලා හිතුවේ නෑ. මේ මෙල්බර්න් වල චයිනා ටවුන් එක තමයි මේ තියෙන්නේ. right හතර වටේ සුපිරි වටයක් දාලා දැන් අපි කන්නාව මේ චයිනා ටවුන් එකේ තනක් කාවෝ සෝයි කියලා. වයිෆ් තායි මෙතන හොයාගෙන තිබ්බේ. ඉතින් ගිහලා කාලම් බලමු කොහොමද තැන කියලා.
රයිට් මේ තියෙන අපි ඕඩර් කරපු කෑම ටික ලුක් එක නම් හොඳටම හොඳයි. කාලා බලමු කෑම ලුක් එක වගේම රසයිද කියලා. ඕකේ සිටියක වටේ කිලෝමීටර් 15ක් විතර ඇවිද්දා. පත්ත මහන්සි ළමයත් ඉන්න හින්දා කාපු කෑම ඔක්කොම හොඳටම ගියාද? අන්තිමටම කාපු එකත් අර මං කිව්වා වගේ අර මං කිව්වනේ කොහොමද කියලා දාන්නම් කියලා. පට්ටම රහයි එකත් මම කාලා තියෙන හොඳම වගේ රාමෙන් එකක්. ඉතින් ඔච්චර තමයි. ඉතින් හැමදාම ඉතින් සිටියකට ඇවිල්ලා පොඩි එහෙම නිකන් හේතුවක් ඇති වෙන්නේ නැහැ. නිකන් ඇවිල්ලා පොඩි වටයක් දාලා ඔය අලුත් කෑම තැනක් මොන හරි ෆ්‍රයි කරලා ගෙදරනේ තමයි කරන්නේ. ඉතින් අදත් ඒකම කරා. හැබැයි මේ සැරේ වෙනස තියෙන මේ සැරේ පොඩ්ඩක් රෙකෝඩ් කරලා ඔයගලන්ට පෙන්නන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ මම මෙතන ඉවර කරනවා. දිගටම බලාගෙන ඉන්න තව වීඩියෝස් මොනවද අරගෙන එනකම්. එහෙනම් හැමෝටම ජයෙන් ජයෙන් වේවා.